දෙකේවා දෙකයි ඊළඟ තුනේ බල. තුනේ වැඩිතම බල තියෙන්නේ කීයද? මෙතනත් තුනේවා එකයි මෙතනත් තුනේවා එකයිනේ. එහෙනම් තුනේවා එකයි එකේවා දෙකක් ගන්නවද? නෑ නෑ නෑ. තුනේ වැඩිතම බලය තියෙන්නේ. දෙකේම සමානයිනේ. නේද? එහෙනම් තුනේ පළවෙනි බලයක් විතරයි ගන්නෙ. තුනේ වැඩිතම බලය තියෙන්නේ තුනේවා එකයි. ඒක ගන්න. මේක ගුණ කිරීමක් කියලා දාන්න මෙතනට තුනේ පළවෙනි බලය. හරිද? තුනේ පළවෙනි බලය. එතකොට මේ දෙක ගුණ කරන්න. ඔව්. දෙකේව දෙකක් කියන්නේ දෙකේව දෙකක් ගුණ කරන්න ඕනේ. මේක නම් දෙවරක් දෙක හරිය වෙන ඒ වගේ නම් ඔයාලා වෙන විදිහට ගන්න. තුනේ දෙවෙනි බලයේ තියෙනකොට තුන් අරක් දෙක ගුණ කරලා ගන්නවා. එහෙම වැරදි. තුන් අරක් තුන. දෙකේ දෙවෙනි බලේ නම් දෙකේව දෙකක්නේ. දෙවරක් දෙක. හතරයි හත්. තුනේව එකක් කීයද? මෙතනින් එනවා දෙකේව දෙකක් හතරයි වැඩි කිරීම තුනේව එකක් තුනයි. හතර වරක් තුන කීයද? 12යි. ආ පේනවද දන්නේ? 12 ලිව්වේ ඈ. මෙතන ඔව් 12 තියෙනවා කියලා මං හිතන්නේ පුතා අහන්නේ. මෙතන මේ 6යි 12යිනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ. ඉතින් මෙතන 12 තියෙනවනේ. හරි ඉතින්. 12 පළවෙනි ගුණාකාරය කීයද? 12. 6 දෙවෙනි ගුණාකාරය කීයද? 12. දෙකටම පොදු ගුණාකාරය කීයද? 12. පැහැදිලිද? ඕම් බලන්න. හරිද කියලා බලමු. 6 12 කුඩා පොදු ගුණාකාරය 12ද කියලා බලමු. 6 ගුණාකාර මොනවාද? 6 12 18නේ ඔහොමනේ යන්නේ. 18 ඊළඟට කීයද? 24 12 ගුණාකාර මොනවාද? 12 24 36 ඔහොමනේ යන්නේ. මේන් කුඩා පොදු ගුණාකාරය දෙකටම මේ 12 පළවෙනි ගුණාකාරය 12. 6 දෙවෙනි ගුණාකාරය 12. එහෙනම් දෙකටම පොදු ගුණාකාරයේ ඉස්සල්ලාම හම්බ වෙන එක කුඩා මේක කීයද? 12. හරි නේද? අපිට ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියනකොටත් ඒක ආවනේ. පැහැදිලිද? තව එකක් හොයමු නේද? තව එකක් හොයමු නේ. කම්මැලි නැතුව හොයමු බලන්න. ඉමන් නිදිමත නැහනේ. හොයමු බලන්න. හරි. ඊළඟට මන් දෙන්නම් මෙහෙම. 8යි 10යි. 8 සහ 10ෙහි 10ෙහි කූපෝගු කුඩා පොදු ගුණාකාරය සොයන්න. 8 බෙදාගෙන යන්න ඉස්සෙල්ලත් බෙදුවා නේද 8? 8 මං කෙලින්ම ගන්නවා. 8 කීයද ආවේ? දෙකේ තුන්වෙනි බලයනේ. මතකද? ඒක ගත්තද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මොකද කරන්නේ? දැන් 10 බෙදන්න ඕන. 10 10 බෙදාගෙන යන්න මෙහෙම. දෙකෙන් බෙදනවා. 10 දෙකෙන් බෙදුවම කීයද? 5යි නේ. 5යි. 5 බෙදෙන්නේ කීයෙන්ද? 5 දෙකෙන් බෙදෙන්නේ නැහනේ. 3ෙන් බෙදෙන්නේ නැහනේ. ඊළඟ ප්‍රථම සංඛ්‍යාව කීයද? 10 නේ. සෝරි 5. 5 බෙදන්න තියෙන්නේ 5ෙන්මයි. 5 5ෙන් බෙදුවම කීයද? 1යි. එකක් වෙනකම් බෙදන්න ඕන. එතකොට 10 කොහොමද ලියන්නේ? දෙකේවා කීවෙනි බලයක්ද? මෙන්න මෙතන තියෙන ටිකෙන් ලියන්නේ. දෙකේවා කීයක් තියෙනවද? දෙකේවා 1යි. දෙකේ පළවෙනි බලය වැඩි කිරීම. වැඩි කිරීම. ඊළඟට තියෙන්නේ පහේවා. පහේ කීවෙනි බලයක් තියෙනවද? පහේවා පළවෙනි බලය. එහෙම ලියා ගන්න ඕන බල විදියට. ලියාගත්තද?
කොහොමද අත උස්සන්නේ දෙක හරි කට්ටිය. ටක් ගාලා දාගෙන යන්න. ඉක්මනින් දාන්න ඕනේ. ඉවරයි. රයිට්. හොඳයි. හරිනේ ඒක. 10 එතකොට මෙයින් එනවා 10 මම බෙදලා තියෙනවා. දෙකේ පළවෙනි බලයයි පහේ ඒවා පළවෙනි බලයයි. ඒ දෙකක් ලියා ගන්න. ඔන්න 10. දැන් මොකද කරන්නේ? දෙකේ මෙතන පළවෙනි බලයයි ඊට පස්සේ ගුණ කිරීම පහේ පළවෙනි බලයයි. දැන් මොකද කරන්නේ? යටින් ලියනවා මොකක් කියලාද? අපේ යාළුවා අද දවසේ. කවුද? මෙයා. කූපෝගු. එයා තමයි යාළුවා. කිව්වද? කූපෝගු සමානයි. දෙකේ වැඩිතම බලය කීයද? මෙතන තියෙන්නේ දෙකේ පළවෙනි බලයක් විතරයි. මේ මෙතන තියෙනවා දෙකේ තුන්වෙනි බලයක්. ඒක මෙතනට ගන්න. තුනේ වනෑනේ. තුනේ බල කොහෙවත් නෑ. ඊළඟට තියෙන මොන බලද? පහේ බල. පහේ වැඩිතම බලයක් තියෙන්නේ මෙන්න මෙතන විතරයි. කීයද? පහේ පළවෙනි බලය. එහෙනම් මේක ගුණ කරනවා පහේ පළවෙනි බලයෙන්. ඒක ගන්න ඕන මෙතනට. වැඩිතම බලය ගන්න. හරිද? මැසේජ් එකක් දාන්න. පුතා මැසේජ් එකක් දාන්න. මම ඔක්කොටම කිව්වා මැසේජ් දාන්න කියලා. දෙකේ තුන්වෙනි බලය කීයද මෙතන? දෙකේ තුන්වෙනි බලය කීයද? දෙවරක් දෙක 4යි, හතරවරක් දෙක 8යි නේ. 8 ගුණ කිරීම පහේ පළවෙනි බලය කීයද? 5යි. අටවරක් 5 කීයද? 40යි. අන්න එනවා කුඩා පොදු ගුණාකාරය කීයද? 40. හරිනේ. පැහැදිලිද? දැන් පුළුවන් දෙකෙන් හදාගන්න. කුඩා පොදු ගුණාකාරය. පුළුවන් නේ? තව ගණක් හදමුද? අනිත් ක්‍රමයට යමුද? දෙවෙනි ක්‍රමයට යමුද? තව ගණක් හදමුද? නැත්නම් දෙවෙනි ක්‍රමයේ ලබන සතිය ඉගෙන ගමු. මොකද කියන්නේ? මැසේජ් එකක් දාන්න යන්න. මේකෙන් තව ගණන් දෙකක් හදමුද? නැත්නම් මේක දෙවෙනි ක්‍රමයට ඉගෙන ගමුද? බෙදීමේ ක්‍රමය. මේකෙන් ගණන් ටිකක් හදමුද? ගණන් දෙකක් හදමුනේ. තව ගණන් දෙකක් හදමු. මේ ක්‍රමයෙන්ම ගණන් දෙකක් හදමු. ආයෙම හොඳයිනේ. හරි. ඊළඟට හොයමු ඊළඟට හොයන්න කීයද? 12යි 10යි. 12 සහ 10ෙහි 12 සහ 10ෙහි මොකද්ද? අර ගානමයි. කුඩා පොදු ගුණාකාරය සොයන්න. හොයන්න බලන්න. 10 නම් අපි අරන් තියෙන්නේ. 12ත් අරන් තියෙන්නේ කලින්. මෙතනින් 12 ලියා ගන්නවා. මෙතනින් 10 ලියා ගන්නවා. බෙදාගෙන යන්න මතක නැත්තම්. 12 බෙදුවොත් කීයද? ආවේ. දෙවරක් 2 4යි 4 වරක් 3 කියලා ආවද? බලන්න බෙදලා. ඉස්සෙල්ලා බෙදුවා. හරිද? ආවනේ. එතකොට 12 කොහොමද ලියන්නේ අපි? මෙහෙම. 12 ලියන්න පුළුවන් දෙකේවා 2යි. දෙකේවා 2යි ගුණ කිරීම තුනේවා 1යි. 10 ලිව්වද? 10 කොහොමද එන්නේ? 10 ඉස්සෙල්ලා ලිව්වා. කීයද? දෙකේ පළවෙනි බලය මං ආයෙ බෙදන්නේ නැහැ. දෙකේ පළවෙනි බලය ගුණ කිරීම පහේ පළවෙනි බලය. හරිද? රයිට්. ඒ දෙක ලියා ගන්න. 12 එතකොට එන්නේ දෙකේ දෙවෙනි බලය වැඩි කිරීම තුනේ පළවෙනි බලය.
10 ලියන්නේ කොහොමද? 2 පළවෙනි බලයයි 5 පළවෙනි බලයයි. එච්චරයි ලියා ගන්න තියෙන්නේ. මේක අර ලොකුවට අපි දිගට ඉගෙන ගත්තට ඔන්න ඔය දෙක ලියා ගන්න එක තමයි ඉතින් අමාරුවක් තියෙන්නේ. ඊට පස්සේ අපි යටින් ලියනවා මොකද්ද? කූ පෝ ගෝ. ගත්තද? කුඩා පොදු ගුණාකාරය. දෙකේ වැඩිතම බලය කීයද? මෙන්න මේක. කීයක් තියනවද? දෙකේ දෙවෙනි බලයක් තියෙනවා. ආයෙ මොනවද තියෙන්නේ? මේ තුනේ බලයකුත් තියෙනවා ඈ මෙතන. තුනේ කීයක් තියෙනවද? තුනේ පළවෙනි බලයක් තියෙනවා. වැඩිතම බලය. ඒකිනුත් ගුණ කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි. තව තියෙනවා මොකද්ද? පහේ පළවෙනි බලයක්. ඒකත් ගන්න වෙනවා. ඒකත් ගන්න. පහේ පළවෙනි බලය. දැන් ওই ටික ගුණ කරන්න අගේ හොයලා. දෙකේ දෙවෙනි බලය කීයද? දෙවරක් 2. 4යි. ගන්න උත්තරේ. තුනේ පළවෙනි බලය කීයද? තුනේ පළවෙනි බලය 3යි. නේද? පහේ පළවෙනි බලය කීයද? 5යි. හරිද? එතකොට 4 වරක් 3 කීයද? 12යි. 12 වරක් 5 කීයද? 60යි. අන්න එනවා අපිට ওই සංඛ්‍යා දෙකේ කුඩා පොදු ගුණාකාරය කීයද? 60. කොහොමලන් උත්තරේ ගත්ත අය අත උස්සන්න. අත උස්සගෙන යන්න බලන්න. ආන්න ඔච්චරයි තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය. හරි. ඔයාලා දැන් ලියන්න 20 30 20 සහ 30 20 30 ටිකක් ලොකු එකක් දැන් හදන්නේ 20යි 30යි හි කුඩා පොදු ගුණාකාරය සොයන්න. ඉස්සලම් 20 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න. ගුණිතයක බල ලියන්නත් ඕන. ගුණිතයක් විතරක් නෙමෙයි. 20 බෙදාගෙන යන්නේ අරට මෙහෙම. 20 දෙකෙන් බෙදෙනවනේ. දෙකෙන් බෙදන්න. කීයද? 20 දෙකෙන් බෙදුවොත් 10යි. 10 දෙකෙන් බෙදෙනවා කීයද? 5යි. 5ත් 5ෙන් බෙදෙනවා කීයද? 1යි. අයනම් 20 එනවා කොහමද? දෙකේව කීයද? දෙකේව දෙකක් තියෙනවා. නේද ඉමන්දි? දෙකේවා දෙකක් තියෙනවා. ගුණ කිරීම. පහේවා කීයක් තියෙනවද? 1යි. ඔන්න 20 හරි. දැන් 30ත් බෙදා ගන්න. කම්මැලි නැතුව. හරි? 30ත් බෙදාගෙන යන්න. බෙදලා ගන්න. කීය දෙන්නේ? 30 බෙදාගෙන යනවා. මෙහෙම. දෙකෙන් බෙදුවොත් කීයද? 30 දෙකෙන් බෙදුවොත් කීයද? 15යි නේ. 15යි. 15 බෙදෙන්නේ කීයෙන්ද? දෙකෙන් බෙදෙන්නේ නැහැ. 15 පහෙනුත් බෙදෙනවා. තුනෙනුත් බෙදෙනවා. කැමති එකකින් බෙදන්න පුළුවන්. තුනෙන් බෙදමු. 15ට තුනේවා කීයද? 5යි නේ. 15ට තුනේවා 5යි. ආයේ පහත් බෙදෙනවා. පහ පහෙන් බෙදුවම කීයද? 5ට 5 ඒවා 1යි. හරිද? 1යි. ආයෙනම් දැන් 20 30 ලියන්න පුළුවන් කොහමද? දෙකේවා කීයක් තියෙනවද? දෙකේවා 1යි. තුනේවා කීයද? තුනේවත් 1යි. පහේවත් 1යි. ගුණ කිරීම දාලා බල විදියට ලියා ගන්න. දෙකේ ඒවා 1යි පළවෙනි බලය. තුනේ ඒවා 1යි. පහේ ඒවා 1යි. හරි? ලියාගත්තද? ඊළඟට ලියන්න කූපෝගු.
ගන්න බලන්න කො බලන්න මේ වෙනකොට ගත්ත අය අත උස්සන්න හදලා ඉවරයි. කොහොමද ගන්නෙ? ලියන්න කූපෝගු. කූ පෝ ගු. දෙකේ ඒවා. දෙකේ ඒවා වැඩිතම බලයක් තියෙන්නේ කොතනද? මේ මෙතන මේ තියෙන්නේ. දෙකේ ඒවා කීයක් තියෙනවද? දෙකේ පළවෙනි බලය. සෝරි. දෙකේ දෙවෙනි බලය. ඒක තමයි වැඩිතම බලය. තුනේ වැඩිතම බලය කීයද? තුනේ වැඩිතම බලය මේ මෙතන. කීයද? තුනේ ඒවා 1යි. පහේ වැඩිතම දැන් දෙකේම තියෙනවා. වැඩිතම බලය කියන්නත් දෙයක් නැහැනේ සමානයි. දෙකේම තියෙන්නේ සමාන විදිහට ඕන එකක් ගන්න. ඒ මොකක් ගත්තත් වැඩිතම බලය පහේ කීයද? පහේ පළවෙනි බලය. ඒ ටික තේරුම් බේරුම් කරගත්තා නම් ඉවරයි. ලොකු දෙයක් නැහැ. ලේසි ඒක. පටල ගන්න නැතුව හදා ගන්නයි ඕන. නේද? හරිද? දැන් ওই ටික හොයාගෙන ගුණ කරගන්න. දෙකේ දෙවෙනි බලය කීයද? දෙවරක් 2 4යි. තුනේ පළවෙනි බලය 3 අරක් 1 3ම තමයි. 3 අරක් 1 නෙමෙයි. තුනේ පළවෙනි බලය කියන්නේ 3යි. තුනේ ඒවා 1යි. පහේ පළවෙනි බලයත් කීයද? 5යි. පහේ ඒවා 1යි. පහේ දෙවෙනි බලය කියන්නේ 5 අරක් 5. පටල ගන්න එපා. 5 අරක් 2 නෙමෙයි ඈ. හරි. එතකොට කීයද එන්නේ? 4 වරක් 3 12යි. 12 වරක් 5 කීයද? 60. 60 ආවද? 12 වරක් 5 60යි. 4 වරක් 3 12යි. 12 වරක් 5 කීයද? 60යි. කො බලන්න ආපු කට්ටියත් උස්සන්න බලන්න. හරි හොඳයි. එහෙනම් හොඳයි. හරි. හැමෝටම උත්තරය ආවනේ. හරි. මං ඔයාලට ගෙදරදී හදන්න ගණන් 3ක් විතර දෙන්නම්. ගණන් 3ක් ඇතිනේ. එච්චර නෑ. ඒ 3 ලියා ගන්න. ගෙදරදී හදන්න හදලා දාන්න. පහත දැක්වෙන සංඛ්‍යාවල කූපෝගු සොයන්න. පහත දැක්වෙන සංඛ්‍යාවල කූපෝගු සොයන්න. පළවෙනි එක. දහඅට 24. පළවෙනි එක 18 24. දෙවෙනි එක 9 12. තුන්වෙනි එක මේ ටික හදලා දාන්න ඕන මට. හෙටත් නිවාඩුනේ. හරිද? 36 54. 36 54. කොච්චර වෙලාවක් ඇද්ද? හෙට උදේ 9ට කලින් දාන්න ඈ. හෙට උදේ 9ට කලින් හදලා දාන්න. හෙටත් ඔන්න කල් තියෙනවා. 9ට 10ට විතර 10ක් දෙන්නම්. උදේ නිින්ද ගියොත් එහෙම. අද දාන්න පුළුවන් නම් අද රෑ හදලා හෙට උදේ 10ට කලින් දාන්න. හරි? හරි. එහෙනම් සියලු දෙනාටම ජොයින් වුණාට ස්තුතියි. ලබන සතියේ ජොයින් වෙන්න. පොත මට WhatsApp දාන්න. ඔයාලගේ නෝට් එක WhatsApp දාන්න. හරි. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන් good night.